අයිබෝන් ඉතින් මේ ටික දවසකට පස්සේ නේද? හුඟ දවසක් නැහැ ටික දවසකට පස්සේ අපි සතියකට පස්සේ වගේ සතියකට පස්සේ වගේ නේ. ඔව් සතියකට පස්සේ වගේ අපි නැවතත් සුපුරුදු පරිදි එනවා ඉන්ටරෙස්ටිං කතාවක් කියන අපි දෙන්නගේ YouTube channel එකේ. ඉතින් පොඩ්ඩක් කියන්න. මොකද ඉතින් වගතුග මම ඉතින් හැමදාම උඩින් පටන් ගන්නවා වගේ මොකද තත්ත්වේ? වගතුග වගේම අර පරක්කු වෙන්න හේතුවක් කිව්ව නේද කියන්නේ. පරක්කු වෙන්න ඉතින් හේතුව එකක් මේ මම පරක්කු වෙන්නේ පාලම්පුර වෙන්න. මට සිරියෝ අපි අද ඒ ගැන තමයි අපි කතා කරන්න ඉන්නේ නේද? අපි ඇත්තටම මේ ගැන කතා කරන්න ඉන්නේ ඉතින් ඊට කලින් මතක් කරන්න ඕනේ ඇත්තටම අපිව දැන් බලන මං හිතන්නේ ලොකු ගාණක් නෑ තාම 200 ගාණක් විතර වගේ තමයි ඉන්නේ 200 ගාණක් විතර බලනවා. මේ ඉතින් අපිව අලුතෙන් බලන අයට subscribe කරන්න කියලා අපි ඉල්ලනවා. ඔය 200 ගාණෙන් මං හිතන්නේ 150ක් විතර අපිව subscribe කරලා නැහැ. ඉතින් ඒ 150න් විතර හරිම ආදරෙන් ඉල්ලනවා subscribe කරන්න කියලා. මේ කොහොම හරි ඇත්තටම අපිට පොඩ්ඩක් සතුටුයි නේද මේ පොඩ්ඩක් නෙමෙයි ගොඩක් සතුටුයි මොකද අපිට ටිකක් කියන්නේ අපේ කතා කරන දේ අහන් ඉන්න පුළුවන් අහන් ඉන්න පුළුවන් කට්ටියක් ඉන්නවා කියන දේ අපිට සතුටුයි. ඔව් දැන් ඕවරල් ගත්තාම සාමාන්‍යයෙන් දවස් 28කට 600ක් වගේ බලලා තියෙනවා 600ක් කියන්නේ දවස් 28 එවිරඩේ බලපුවාම. ඔව්. හොඳයි මේ ඉතින් අපි අද කතා කරන්න ඉන්නේ සුවිශේෂී මාතෘකාවක් මේ දිනවල ලංකාවේ යනවා ලංකාවේ තියෙන මාතෘකාව තමයි මේ චිත්‍රපට සම්බන්ධව තියෙන මාතෘකාවක් විශේෂයෙන් නෙළුම් කුළුණෙන් ආපු හයිප් එකනේ කුළුණෙන් ආව හයිප් එක ඊට පස්සේ ඊට කලින් නෙළුම් කුළුණ කලින් මොකක් කර තිබ්බද රාණි තිබ්බා අමතකුණා රාණි තිබුණා ඊට පස්සේ නෙළුම් කුළුණෙන් ඒ බැටන් එක අරගෙන දැන් මේ විද්‍යාව විල දීනවා වාලම්පූරි හෙවත් හීන හතාමාරක් ලක්මල් ධර්මරත්නගේ ඉතින් මොකද ෆිල්ම් එක බලුවා ඉස්සරම බලුවාගෙන් ගන්නවා අපි බැලුවා අපිට ඒ කියන්නේ ඇත්තටම මේ වීඩියෝ එක අපි කරන්න හිටියේ ඊට කලින් බලපු ගමන් කරන්න හිටියේ ඇත්තටම අපිට මේ විශේෂ දෙයක් කියන්න ඕනේ ඉස්සෙල්ලම මං හිතන්නේ ෆින්ලන්ඩ් වල මම දන්න තරමින් ෆින්ලන්ඩ් වල මූවී එකක් පෙන්නපු ඒ කියන්නේ තියටර් එකක මූවී එකක් පෙන්නපු ඒ කියන්නේ අපි මම හිතන්න මේ වාලම්පූරි ෆිල්ම් එක රිලීස් වෙන්නේ 25 වෙනිදා මේ අප්‍රේල් 25 අපි 26 අපි ෆින්ලන්ඩ් වල අපි පෙන්නුවා අපි ඒක ප්‍රීමියර් එක පස්සේ දවසේම අපි ඒක පෙන්නුවා ඉතින් මං හිතන්නේ ෆස්ට් ටයිම් තමයි මේ විදිහට ඒ කියන්නේ මං සමහර විට පරණ ෆිල්ම්ස් පෙන්නලා ඇති මම දැන් නෙළුම් කුළුණක් පෙන්නනවා මං හිතන්නේ හෙල්සින්කි වල ඉතින් අලුත් අර උණු කැවුමක් අපි රස වින්දේ ෆින්ලන්ඩ් වල ඉස්සෙල්ලා බවුලු වල ඊට පස්සේ දැන් ඉස්සරහා මේ 10 තියෙන මේ ටිකත් මතක් කරන් යන්න ටක් ගාලා ඔව්නේ මේ 10 ඒකෙන් කලින් මේ 10 තම්පරේ තියෙනවා මේ ඊට පස්සේ හෙල්සින්කි වල අපි ජූනි වල එන්න බලාපොරොත්තු වෙනවා අනිවාර්යයෙන්ම ජූනි වල හෙල්සින්කි වල ෂෝ එක කරනවා තුර්කු වලටත් එන්න අපි බලාපොරොත්තු වෙන එකත් ජූනි අන්තිම හෝ ජූලි වගේ වෙයි US කුලත් කතා කරමින් පවතිනවා තාම මට මුකුත් කිව්වේ නෑ මේ ඒ සම්බන්ධ හරි ඉතින් නාකට ඉපාර දාන්න මොන හරි ඕනනම් අනිවාර්යයෙන් ඒ වලට මම නෑ ෆිල්ම් එක වෙන්නන්න ඕන නම් කතා කරන්න ඒක ඔයාලද කියන්නේ අනිවාර්යයෙන් ෆිල්ම් මම මේක බලලා කවුරු හරි ඉන්නවා නම් ෆින්ලන්ඩ් වල ඔයගොල්ලන්ගේ සිටි එකේ එහෙම පෙන්වන්න පුළුවන් කම තියෙනවා නම් අපිව කන්ටැක්ට් කරන්න අපේ මේ වීඩියෝ එක යටින් අපිට කමෙන්ට් එකක් දාන්න අපිට පුළුවන් එතකොට ඒව සම්බන්ධ කරගෙන ඉස්සරහට කොහොමද මේක කරන්න පුළුවන් කියලා දැන් මේ කියන්නේ ඔය ඔළුවල දැන් බැලුවනේ කියන්නේ ෆිල්ම් එක ගැන කතා කරනවද මොකද වැඩි ස්පොයිල් කරනවද ස්පොයිල් අපි නෑ ස්පොයිල් නොකර වැඩි ස්පොයිල් නොකර ඒ කියන්නේ තර්ජන ඔව් ඉස්සෙල්ලා වා නිකන් කියන්නකෝ ඔයාට කොහොමද නිකන් ෆිල්ම් එක ඔයාට ෆීල් වෙච්ච විදිය මට නිකන් කියන්න දිග කතාවක් තියෙනවා ඒ කියන්නේ දැන් පොඩ්ඩක් ඒක ඉන්න මම ඔයාලට දෙන්න මම හිතන්නේ මම කියන්නේ මොකක්ද ෆිල්ම් එක ගැන මම ස්පොයිල් නොකර කියන්න මේ තමයි කල්පනා කරන්නේ හරිද ඕවරල් ගත් පොඩි සද්දයක් එනවා බිත්තරවද ඕවරල් ගත්තාම සාමාන්‍යයෙන් මේ මම ලංකාවේ බලපු හොඳ ක්වොලිටි ෆිල්ම් එකක් ඒක අනිත් එක තමයි දැන් මම කියන්නේ මම ඔය සෑහෙන කාලෙකින් ලංකාවේ ෆිල්ම් එකක් බැලුවේ. කියන්නේ මම අපි පොඩි කාලේ බැලුවා අපි ඒ කතාවත් පොඩ්ඩක් කියලා ඉන්න හරි. ඒ කියන්නේ
අපි පොඩි කාලේ ගිහිල්ලා දෙනවා මේ අපි ඉන්න පැත්තේ තියෙනවා මේ ඔය බුද්ධි කීර්තිසේන බුඩි කිරිස බුඩි තාත්තා. ඔව්. එයා බතික් ඒගොල්ලෝ මේ කියන්නේ ඉස්සර තිබුණ අපේ පැත්තේ මේ හෝල් එකක් ඔය දර්ශන කොස්වාඩිය කියලා. ඒ ලංකාවේ එන අලුත් ෆිල්ම් හැම එකම එන මොකද බුද්ධි කීර්තිසේන තමයි මේක. කියන්නේ හෝල් එක. එතකොට ඔය මේ මට මතකයි ඉස්සර නිකන් ඔය අයියලත් එක්ක තව ගමේ කියන්නේ අපිට වඩා වැඩිමල් 4-5 දෙනෙක් නිකන් බයිසිකල් වල ගිහිල්ලා දර්ශනයකින් බලලා ෆිල්ම් කියන්නේ එතකොට මට කියන්නේ මට මතක නිකන් අර හිතට වැටෙන ෆිල්ම් ඇත්තේ පොඩි කාලේ සූරවීර චණ්ඩියෝද කියලා අර 4 දෙනෙක් ඉන්න ෆිල්ම් එකක් තිබුණා හරිද මම හිතුවා පිල්ල සොයා වගේ එකක් පිල්ල සොයාගෙන නේ අපි මෑත කරේ මම කියන්නේ 1998 99 වගේ පිල්ල සොයා වගේ ඒ කාලේ වගේ නෑ පිල්ල සොයා ඊට පස්සේ ආවා මම එතකොට මේ කියන්නේ ඒක තමයි මට මතක හිටින ෆිල්ම් එකක් තියෙන්නේ. ඒ කියන්නේ මම ඒ පොඩි කාලේ බලපු නිකන් ඊට පස්සේ ජුරාසික් පාක් බැලුවා ඒක බය හිතනවා. ඒ කියන්නේ ඊට පස්සේ මේ ඊට පස්සේ කාලෙක බැලුවා ෆිල්ම් හරිද? එහෙම කියලා ෆිල්ම් බලපුවා මතක නෑ. ඒ කියන්නේ සමහර ඒවා බැලුවේ ඒ කියන්නේ නිකන් අර ඔහොම නිකන් රැල්ලට ගිහලා බැලුවේ නෑ. නැත්තම් ඔය යාළුවොත් එක්ක ගිහලා ඔය ක්ලාස් කට් කරලා වගේ බලපෑවක් කරන්න නැතුව මේ ඒ කියන්නේ අර හොයාගෙන ගිහලා බලපෑවකට තියෙන මේක තමයි. එතකොට මේකෙදි හොයාගෙන ගිහිල්ලා මේකට ගෙනල්ලා දීලා මාකටිං කරලා ඒක කියන්නේ ටිකක් මහන්සි වෙන්න උනානේ. දැන් ෆිල්ම් එකක් ඕලුවල කියන්නේ හෙල්සින්කි වල පෙන්ලා ගෙන එක මම හිතන්නේ එච්චර අමාරු වැඩක් නෙමෙයි. ෆිල්ම් කියන්නේ මොකද හෙල්සින්කි වල ඉන්න ගොඩක් ඕලුවල පෙන්නවා කියන්නේ ටිකක් අමාරු වැඩක්. ඕලුවල පෙන්නලා කියන්නේ අධ්‍යක්ෂකටත් පාඩුවක් නොවෙන්න අධ්‍යක්ෂක නැත්නම් නිෂ්පාදකට පාඩුවක් නොවෙන්න මොකද මේ මිනිස්සු ෆිල්ම් එකෙන් බලාපොරොත්තුවක් ඇතුවනේ. ඒක හවුස්ෆුල් වෙන්න වැඩේ කරනවා කියන්නේ සෑහෙන චැලෙන්ජින් වැඩන්නේ. ඉතින් මම හිතුවේ ඇත්තටම කොහොම වෙයි කියලා. මම හිතුවේ සමහරලාට නිකන් මේ හෝල් එක ගන්න බේරලා වැඩේ කොට දාන්න පුළුවන් වෙලා ඉන්න එක තමයි තියෙන්නේ කියලා. හරි. දැන් කියන්නේ මම ඔයා කියන්න ඕනද මම කියන්නේ. ඊට පස්සේ ඒ උනාට දැන් ඒ කියන්නේ එතකොට කියන්නේ ෆිල්ම් එකට ආපු හයිප් එක මම කියන්නේ ඒක මාකටිං පාර හොඳයි. අපේ මාකටිං නේ කියන්නේ මම හිතන්නේ මාකටිං පාර ලකා කියන්නේ කොහොමත් මාකටිං වලට ඒක හොඳයි කෙනෙක්. එතකොට මේ මාකටිං පාරත් එක්ක මිනිස්සු සෑහෙන බලාපොරොත්තු යන්නේ නිකන් ෆිල්ම් එක හොඳ වෙයි කියලා. මම හිතන් ගියා දැන් ඔන්න ෆිල්ම් එක මේ හොඳ වෙයි කිව්වම අර මුලින්ම පෙන්වන දර්ශන ටිකත් එක්ක මම ෂොක් හරිද. දැන් මූ ඒ ප්‍රියන්ත සිකුමාර ඉන්න මේකේ මේ මොනවාද මේ පෙන්වන්නේ වගේලා ඉන්න නැත්නම් මුලදී ෂොක් වෙනවා. අර ඒ කියන්න ඕනේ නැහැ නේද? ඔව් ඒක නිකම් පුද්ගලයෝ පහක් විතර පෙන්නනවා. ඒ පහ පෙන්නපුවා මම බලනවා ප්‍රධාන චරිතේ. මොකුත් නැහැ මේ කවුද මේ පෙන්වන්නේ වගේලා ඉන්නනේ අර. ඒ කියන්නේ මුලින්ම හිතුවා නිකන් අර ඩොකියුමන්ටරි ටයිප් කියනවත් දන්නෙත් නැහැ කියලා. ඊට පස්සේ අවංකවම කිව්වොත් මේ කියන්නේ මම මුල හරිය නිකන් හිටියේ ෆිල්ම් එකේ නිකන් අර මේ තීම් එක ගැන. තීම් එක කියන්නේ කලර්ස් ඊට අමතරව එන්වයරන්මන්ට් එක හදලා තියෙන විදිය කියන්නේ අර කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් ඒ වගේ තමයි ඒ හරිය. ඒ ඉන්සිඩන්ට්ස් වලට වඩා දැන් ඇවිල්ලා ගත්තාම මේ දැන් මම ගෙදර ඇවිල්ලා බලපුවාම මට ෆිල්ම් එක මතක නැහැ. හරිද? ඔය කේස් එක මටත් තිබුණා. ඔව් දැන් මට දැන් හරියම කතාව තමයි හරියට වාලම්පුරි හීන ඇත්තට වාලම්පුරි කියලා එක වැරදි ඉන්නේ. වාලම්පුරි හේවත් හීන හතාමාරක් නේ සම්පූර්ණ හීන හතාමාරයක පස්සේ තමයි තේරෙන්නේ මම මේ අර ඒක දුමුදුනන් තැන්නේ අර පෝස්ට් එකක් දැක්කයින් තමයි මේක මීටර් උනේ. ඒ කියන්නේ මට ෆිල්ම් එක අමතක වෙන්න එක හේතුව මම දැන් කල්පනා කරා මොකද්ද මේ දැන් මෙච්චර හෙන ගේමක් දීලා මේ බලන්න ගිහිල්ලා ඊට පස්සේ ඒක අර ගෙදර ඇවිල්ලා මේ මේක අර දැකලා පුරුදු නළුවෙක් ඉඳලා ඒ කොහෙද ඉන්නේ කියලා මෙයා කල්පනා කරනකොට මට හිතා ගන්න බෑ දැන් මේ ෆිල්ම් එකේ කොයි හරිද මට මිස් වෙලා තියෙන්නේ කියලා. ඇත්තටම දැන් මට ෆිල්ම් එකේ අග මතකයි. මැද මතක නෑ. මතකද හේතුවක් තමයි මේ ෆිල්ම් එකේ මේ ඉන්සිඩන්ට්ස් මාරු වෙනවා. මේ ඉන්සිඩන්ට් එකෙන් තව එකකට යනවා තව ඉන්සිඩන්ට් එකක්. එතකොට අර මේ සමහර දේවල් නිකන් ටක් ගාලා යනවා. එතකොට මේ නිකන් මතකෙන් තියෙන ටිකක් අර වැඩි වෙලාවක් යදුන කෑල්ල ඒ වගේ ඒවා. ඉතින්
මට හිතනවා දැන් ෆිල්ම් එක තව පාරක් බලන්න හොඳයි කියලා. තම්පර යනවද? තම්පර යන්නේ. ඕල්වෝල්ට ආයෙ පාරක් ගේන්න. නෑ මං කියන්නේ ඒ කියන්නේ මට ඒ මෑත කාලේ බලපු ෆිල්ම් එක මේ කියන්නේ මෑත කාලේ බලුවේ Netflix එකෙන් අරෙන්න නැත්නම් ඔය මේ මෙහෙ එකක් නේ ගිහිල්ලා බලන්නේ කියන්නේ. අපි ඊට ලංකාවේ ෆිල්ම් එකක් කියලා බලුවේ ඕක තමයි අවුරුදු 7කට 8කට පස්සේ. ඔව්. ඉතින් ඒ කියන්නේ කවදාවත් අර ෆිල්ම් එකක් බලම ෆිල්ම් එකේ සාමාන්‍යයෙන් කියන්නේ ඉන්සිඩන්ට්ස් මතකයි නා මේ නළුව මෙතන හිටියා අරු මෙතන හිටියා. ඒකට මට තාමත් ඒ සමහර නළුව හිටියල් මතකයි. හැබැයි මේ මිනිස්සුන් කොතනද හිටියේ කියන එක මට ෂොක් එකක්. يعني එහෙම සීන් එකක් තියෙනවා. ඔව් ඒක ඒ වගේම දැන් අර ඔක දැන් මගේ පැත්තෙන් මං කියන්නද විස්තර දැන් අර ඔයා ගෙනාපු හැටි නම් කියන්න. ගෙනාපු හැටි. ඔව් ඒක වෙන නෑ ඒක දැම්ම කියන්න දැම්ම කියන්නේ ඒක වෙනම කේස් ස්ටඩි එකක්. ඔව් ඒක ඒක කොහොමරි මේ ඇත්තටම කියනවා උනේ මේ මම පොඩ්ඩක් අර නිකන් ෆිල්ම් සීන් එකේ පොඩ්ඩක් අර ෆිල්ම් පිස්සා වගේ ඒ කියන්නේ මම අනිවාර්යෙන් මම ෆිල්ම් බලනවා. ඒ කියන්නේ මට අර බලන ෆිල්ම් එක ඒක නිකන් අර කොහොමද ඔක නිකන් අර හොඳ ෆිල්ම් එකක්ද නරක ෆිල්ම් එකක්ද කියලා එහෙම නෑ. මම ටැමිලුත් බලනවා, හින්දි බලනවා. හින්දි හැම එකම බලන්නේ නෑ. ටැමිල් බලනවා. ටැමිල් ආයේ සිංහල කොහොම හරි මේ දැන් මම ඉස්සෙල්ලම දැන් ඔයාගේ ඔය බූඩි කීර්සෙන් එකේ කේස් එක මම ඉස්සෙල්ලම බලන්න ගියේ ෆිල්ම් එක මොකක්ද දන්නවද? ඔයා නිකන් හිතන්න මේ ඉස්සෙල්ලම මම ෆිල්ම් එකක් බලන්න ගියේ මම හිතන්නේ එක වසරේ වගේ. බලන්න ගියේ පුරාණ කරුවල. හරිද? තාත්තා මාව උස්සන් ගියා. يعني ඒක තාත්තට බලන්න ඕනින්ද තමයි මේ ඇත්තට මේක ගියේ. මට නිකන් ඒක ෆිල්ම් එක සෙට් උනේම නෑ. ඒක ඒ කියන්නේ ඒක ගත්ත ගමන් ලොප්නේ කියන්නේ අඬන ඒවයි මිනි පෙට්ටි ඒ වයසේ දකින්නකොට පොඩ්ඩක් ඉතින් අවුලකුත් තිබ්බා. ඒ වුණාට මෑත කාලේදී මම ওই ෆිල්ම් එක හෙන්නටම මේ වෙච්ච එකක් මට. ඊට පස්සේ ඔය මම වැලි කතර මට හිට් හොඳට ඔළුවේ තිබ්බා. ඔහොමම ෆිල්ම්ස් වගේක් ඉතින් තියෙනවා අපිට කියන්න පුළුවන් ෆිල්ම්ස් බඹරු ඇවිත් මේ ඒ වගේ ෆිල්ම් ටිකක් තියෙනවා. කොහොම හරි දැන් ඕක ගෙනාව එක ඇත්තම කියන්නද? මේ ඉස්සෙල්ලා මං හිතන්නේ ඔය වාලම්පූරිට කලින් අපි ලකාගේ ෆෑන් වෙන්නේ කූඹියෝ එකෙන්නේ. ඒ කියන්නේ මම අදටත් හරිද මම අද බත් කන වෙලාවට විනාඩි 10ක් නම් කන්නේ. ඒ විනාඩි 10 මට කූඹියෝ YouTube එකේ මොකක් හරි YouTube මේ කූඹියෝ තිබුණා. මම ඕක ප්ලේ කරනවා. ඒ කියන්නේ බලලා ඇති මම ඕක 100 පාරක් විතර හරිද? ඒත් මම ඕක බලන. ඒ ආතල් එක මට තියෙනවා. කොහොම හරි ඉන්නකොට මේ අපි එදා කොහරි මේ අක්කර අඩියක් ගගහ ඉන්නකොනේ අඩියක් ගගහ ඉන්නකොට මේ සඳුන් නැදගොඩ කිව්වා මේ වාලම්පූරි මේ ලකාගේ අලුත් මේකේ මේ මං එතකොට තමයි දන්නේ වාලම්පූරි කතාව. වාලම්පූරියගේ මම මේ දාලා දිනනවා මේ මේක සෙප්තැම්බර් 2024 සෙප්තැම්බර් වල මොකක් හරි අගෝස්තු වගේ නේ අගෝස්තු වල වගේ මේ දාලා දිනනවා මේ මෙහෙම ජනවාරි 25 රිලීස් කරනවා කියලා තිබ්බේ නෑ රිලීස් කරන ඩේට් එකක් තිබුණේ නෑ නෑ තිබුණේ නෑ රිලීස් කරන ඩේට් එක මේ මර තීම් සෝන් එක දාලා තිබ්බා මේ බම්බරු හඬන්නා ඒක දාලා තිබ්බා ඔක තියෙන පට්ට සින්දු ඉතින් අර ඉන්න නළුවෝ ටිකක් දැක්කම මම දැනගත්තා අම්මා මේක මාරු නෙක්ස්ට් ලෙවල් වැඩක් දැන් මම දන්නවනේ ඕක දැන් මට ලොවෙත් බලන්න වෙන්නේ නැහැ කියලා මම ඔය ඉන්න ගමන් දවසක් රෑ කොහොම හරි කාමාට්ට දෙකට විතර සඳ දවසක මේ මම නිකන් මේ Facebook එකේ මැසේජ් එකක් දැම්මා මේ ලක්මාල් ධර්මරත්න ලක්මාල්ලට මම මැසේජ් එකක් දැම්මා මම විස්තරේ කියලා මම දැන් අයියේ මම මෙහෙම කතා කරන්නේ මෙහෙම ආවල් කෙනා ආවල් එක්කෙනා කියන්නේ මේ ෆින්ලන්ඩ් වලින් මම කතා කරන්නේ මම ඉන්නේ ඕලු සිටි එකේ මේ අපිට මට මේ අපිට මෙහි ෆිල්ම් එක පෙන්න ගන්න පුළුවන්. ඒ කියන්නේ මට අනිවාර්යෙන් ෂුවර් ෂොට් එක තිබ්බා මේ ඕලු වල ඕක කරගන්න පුළුවන් කියන එක මට තිබ්බා. හරිද? ඒක ඉතින් එහෙම තිබ්බා. ඉතින් මට හිතුණා ඒක කරගන්න පුළුවන් වෙයි කියලා. හරිද? ඕලු ෆිල්ම් බලලා තියෙන මීට කලින් නිකන් ෆිල්ම් එකක් හෝල් එකේ. ඔව් ඕලු වල මම බලලා තියෙනවා ෆිල්ම් එකක් මේ හැබැයි ලංකාවේ බලලා නැහැ. ඒලා මං කියන්නේ ඒකට හෝල් එක ගන්න පුළුවන් කියලා මම අහලා තියෙන ඕගොල්ලෝ අර ටැමිල් ෆිල්ම් එකක් බැලුවා කියලා කලින්. ඔව් ඒක එහෙම බැලුවා. ඔය මේ කණෙන් කොටෙන් ආරම්භච්ච ඕව දිවිලා මං කතා කරා. මං හිතුවේ නෑ මේ ජීවිතේට ඔකට රිප්ලයි එකක් එයි කියලා. අම්මට සිරි කොහොම හරි දාලා දෙකට විතර දැම්මේ. දැන් මෙහෙර දෙකට කියන්නේ හේ එතකොට පැය 3මාරක් වැඩිනේ. පාන්දර 5ට විතර බඩු ආව මැසේජ් රිප්ලයි එක. මල්ලි හරි මල්ලි මේ අපිට එක සිටි එක පෙන්වන එක තමයි වැඩේ තියෙන්නේ. මේ අපිට පොඩ්ඩක් නගර 3-4 ඔහොම තමයි නගර 3-4ක පෙන්වන්න පුළුවන් කියලා වැඩේ. මාම්මා කාත්තා කියලා චාෝ මාමා මීයා කියලා. සිටි 10ක් නෑ ගෑව.
මං කෙලිම ගත්ත දන්නවනේ කාටද ගල්ල සතුන්නට කොල්ලක් ගැව්වා අයියෝ මේ මේකක් තියෙනවා මොකද කරන්නේ ඊට පස්සේ මම මෙයාට ගත්තා නුවන්නේ මා වැඩේ දිනවා අපිට කරගන්න පුළුවන්ද කියලා මම ඇහුවා ඊස්සේ කෙලින්ම ඉතින් ආයේ මේ දෙන්නත් වැඩේට ඕකේ වුණා මේ වැඩේ සුපිරියටම මේ අපි ඕකේ වෙලා ඊට පස්සේ මම හැම වෙලේම ලකාට යණයක් වුණානේ ලකාට පොඩ්ඩක් යණයක් වුණා මම ඒක ඇත්තට කියන්න ඕනේ සමාවෙට කියලා ඊට පස්සේ ලක්මල්ලයා මට සම්බන්ධ කරලා දුන්නා මේ මම හිතන්නේ ඒකේ ප්‍රොඩියුසර් කෙනෙක් මේ අසංක දොඩන්තැන්නයි මේ ප්‍රදීප් පෙරේරයි ප්‍රදීප් මට සෙට් කරලා දුන්නා මේ ප්‍රදීප් ඔක්කොම අයියලා ඉතින් ඒ කියන්නේ මම අයිය කියලා තමයි මම කතා කරන්නේ මට ඉතින් එහෙම අයියලා නෑ ඒ කියන්නේ දැන් සතුන් අයියා මල්ලි කියනවා ප්‍රදීප් මම අයියගේ හරි කොහමරි දවසක් කොහොම ඉන්නකොට ප්‍රදීප් අය කතා කරා ඒකත් අපි සඳුන්නයිලා ගෙදර ඉන්න වෙලාවේ පාන්දර 4යි ගන්නට එයා USA වලින් කතා කරන ඕක දැන් රට වලත් මේ වෙලා මොහොමරි කතා කරනකොට අපි වැඩේ මේව වුණා පත්තු වෙලා මේ කොහොම හරි එතකොට කතා වුණේ ජනවාරි 25 එනවා කියලා ෆිල්ම් එක. ජනවාරි 25 ඕක රිලීස් වෙනවා. එතකොට අපි පොඩ්ඩක් ගියා. හැබැයි ඒත් රාණිත් ආවනේ. ඒස්සේ ඊට පස්සේ තමයි රාණි ආවේ. මේ රාණි එන හින්දා ඕක පරක්කු වෙන කතාවක් ඊට පස්සේ ප්‍රදීප් මේ ප්‍රදීප්යි කිව්වා. එහෙම එකක් වෙනවා මල්ලි මේ පොඩ බලමු. කියලා ඊට පස්සේ තමයි හරියටම මම වැඩ කර ඉන්නකොට මට ප්‍රදීප්යි කෝල්ලක් මං මැසේජ් එකක් දාව වෙලාව කිව්වා මල්ලි මේ වැඩේ වෙනවා අනිවාර්යයෙන්ම අප්‍රේල් 25 රිලීස් වෙනවා කන්ෆර්ම් කරගන්න කියලා ඊට පස්සේ මට දුන්නා හෂාන් අයියාගේ නම්බරේ හෂාන් අයත් එක්ක තමයි දැන් මම මේ වෙද්දි කෝඩිනේට් කරලා යන්නේ හෂාන් අයියට තමයි ඔක්කොම විස්තර කරන්නේ ඉතින් ඔහොම කොහොම හරි දිනිදු ජාගොඩ මතක් කරන්න ඕනේ එයා තමයි අපිට ෆිල්ම් එක ගෙවුවා ඇත්තටම කියන්නේ වැටුම් ගහගෙන ඒ කියන්නේ ඇත්තට අපි මම ඇත්තට මේ සීන් එක දන්නේ නැහනේ ෆිල්ම් බලන්න විතරනේ අපි යන්නේ කියන්නේ මම දන්නේ ෆිල්ම් හෝල් එක ටිකට් එකක් අරගෙන ගිහලා ෆිල්ම් එකක් බලන්න විතරයි ෆිල්ම් මේක පිටිපස්සේ මොකක්ද වෙන්නේ එහෙම දන්නේ නැහැ ඇත්තටම ඒක ලොකු ප්‍රොසෙස් එකක් ඒක කියන්නේ චෙක් කරන්න ඕන එක දැන් මම දැන් දන්නවා දැන් ඒ ඉන්න කලින්ම වැඩේ දැන් දිද්දුගේ බඩු ගන්නත් වැඩේ කරන්න පුළුවන් දැන් අවුලන්නේ ඊට පස්සේ අසංකයත් ඊට පස්සේ පත්තු වෙලා කතා කරා මල්ලි දැන් පෙන්නනවද ෆිල්ම් එක කොහොමද අපි ටිකට් උත් විකුණලා ඒ කියන්නේ ටිකට් විකුණලා ෆිල්ම් එකට යතේ කොහරි අවුලක් උන්නේ අපි ගන්නට ෆිල්ම් එක on time වැඩි කට්ටිය සපෝට් දුන්නා සපෝට් එකක් දුන්නා on time අපි 7ට පටන් ගන්නවා කිව්වේ ඉතින් 7යි 10 වෙද්දී කියන අපිට චුට්ටක් නෑ මම කියන්නේ මේ බලන කට්ටිය දරන්නේ දැන් කියන්නේ අන්තිම මොහොත දැන් කියන්නේ ඒ කියන්නේ ඒ වගේ ෆිල්ම් එකක් ඇත්තටම අර මගදී ඇවිල්ලා බල ඒ කියන්නේ බලන් ඉන්න කට්ටියටත් මම කියන්නේ අර ඇත්තටම විනාඩි 10ක් පරක් වුණොත් ඒක එහෙන අපරාධයක් මොකද ඊට පස්සේ දැන් තනිකර ට්‍රැක් අවුට් යනවා. ඒ කියන්නේ ඒ විනාඩි 10 අල්ලගන්න මම දැන් තම්පරේ ෂෝ එකක් බලන්නේ ආයෙ හෙල්සින්කි යන්න ඕනේ ඒ විනාඩි 10ට. ඒ වගේ වෙන දේවල් තියෙනවා. ඉතින් අපි ඒකින්ද තමයි චුට්ටක් හිටියේ. ඒ ෆිල්ම් පෙන්න ප්‍රොසෙස් එක තමයිනේ. ඒ ෆිල්ම් පෙන්න ප්‍රොසෙස්. ෆිල්ම් එක ගැන කතා කරනවා නම් ඉතින් ඇත්තටම ශානයි දැන් මේ කියන්නේ ඕවරල් ගත්තහම ඔයාලට කියන්නේ ෆිල්ම් එක රේට් කරනවා නම් කීයට රේට් කරන්නේ? ෆිල්ම් එක එහෙම ඉතින් අය රේට් කරන්න දැන් හරි ඔය හිතපන් ෆිල්ම් එක ඔය ෆිල්ම් එක නිකන් අපි කඩේකින් කෑම කන්න ගියාම රිවිව් එකක් දෙනවනේ. ඔව් මෙහෙම මම ඔයාලට මෙහෙම කියනවා. හරිද? ඇත්තටම කියනවා නම් ඔය ෆිල්ම් එක බලන්න යනකොට අර කූඹිය ඔළුවේ තියාගෙන ඇත්තටම ওই ෆිල්ම් එක බලන්න යන්න එපා කියලා තමයි මම කියන්නේ. කූඹිය ඔළුවේ තියාගෙන අම්මා කූඹියෝ වගේම වැඩක් දෙයි. එහෙමද? මම ඕක දැක්කා මේ ළඟදී ඇත්තටම ලක්මල් ධර්මරත්න කියලා තිබ්බා. කූඹියෝ එකේ ඉන්න ජෙහාන් කියන්නේ අර ඉන්න සොසයිටි එකේ අපේ මේ ඉන්න සමාජයේ හැම වෙලේම අඩි දෙකක් ඉස්සරහින් ඉන්න කෙනෙක්. ඒ කියන්නේ ස්ටෙප් දෙකක් එයා උඩින් ඉන්නේ. එයාව හැම වෙලේ මේ ජෙහාන්ට පුළුවන් මේ කට්ටියක්ව කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඇත්තට මේකනේ. එයානේ මැච් එක ගහන්නේ. ජෙහාන් තමයි මැච් එක ගහන්නේ. ඒ වුණාට මේ ෆිල්ම් එකේ මම කියන්නේ මේ ෆිල්ම් එකේ එයා කියන්නේ අපේ මේ සමාජය අතරේ වෙන දේවල්. ඒ කියන්නේ මේක ඇත්ත රියල් අපේ ලයිෆ් ස්ටෝරිය තමයි මේ යන්නේ. ඇත්තටම ඕගොල්ලෝ අනිත් පැත්ත හැරලා බලන්නේ ඒක අපේ ලයිෆ් ස්ටෝරි එකම තමයි. මට හිතුණා මේක කියන්නේ ෆිල්ම් එකේ හරි බැලන්ස් කියන්නේ මේ උඩ තියලා කතා කරනවා නෙමෙයි. ඔව්. කියන්නේ ෆිල්ම් එකේ මිනිස්සුන්ට සමහරලාට නිකන් දුක හිතලා තියෙන වෙලාවක එන ජෝක් එකකුත් දාන එක පාට ඊට පස්සේ නිකන් අර ආයේ මේ මිනිස්සු නිකන් බලන මිනිස්සු ටික චොක් නේද මල්ලාට. දැන් ඒ කියන්නේ දැන් අපි අතර විහිරියෙක් වෙ හිතේ තියාගෙන යන්නේ. ඔව්. දැන් මම නම් ඇත්තට හිතන් ගියේ මොකක් හරි ගේමක් ගහලා සීන් එකක් තමයි කියලා. ෆිල්ම් එක බලද්දි වීරයෙක් හිතේ තියෙනවා. ඒ වීරයාට මොනවා හරි මිනිස්සු දුක හිතනවා. අයියෝ මු මැරෙයිද මූට මොනවා වේද එහෙම කියලා. ඒ අතර ජෝක් එකකුත් යනවා. එතකොට ආයේ කියන්නේ හැම වෙලේම නිකන් මොකක් හරි නිකන් අලුත් දෙයක්
ඊළඟට අලුත් එකක් වෙන scene එක තියෙනවා. අනිත් දේ තමයි අර දැන් කූමියෝ එකේ වෙන්නේ ඇත්තටම ඕක බලන් යනකොට තනිකරම ඕක අනිත් පැත්ත ගෙවුවනේ. ඒ කියන්නේ යන ෆිල්ම් මේ කතාව ඇත්තටම යන කතාව අන්තිම මං හිතන්නේ එපිසෝඩ් 4න් 5න් විතර ආයේ මුළු කතාවම අනිත් පැත්ත ගෙවුවනේ. ඒ කියන්නේ වෙන්නේ මොකද්ද ඒක අනිත් ඒ වගේම මේක බලාපොරොත්තු වෙන්න එපා. මේක වෙන ටයිප් එක මේක නිකන් වෙන ජොන්ර් එක කියන්නේ ඒක. ඒ කියන්නේ මේක අපි ෆිල්ම් එක නිකන් මම නම් කියන්නේ ඒ මගේ මම ඕවරෝල් ගත්තොත් එහෙම දැන් අපි ඔය දැන් අපි සාමාන්‍ය Netflix එකේ ෆිල්ම් එකක් බලන්නේ. දැන් මේ ෆිල්ම් එකක් බලපුවාම අපිට නිකන් මතක හිටිනවනේ. මේක මතක හිටින ෆිල්ම් එකක්. ඔව් අනිවාර්යෙන්ම. ඔව්. කියන්නේ ඒක වටිනවා. ඒක අනිත් එක මොකද මම අර කලින් කිව්වේ අනික ලංකාවේ ෆිල්ම් වල යූස් කරලා නැති නිකන් يعني අපිට නොතේරෙන මොනවා හරි දෙයක් ඒක ඇතුලේ තියෙනවා. ඇතුලේ තියෙනවා. සහ ඒක නිකන් අපේ කතාව වගේ ලයින් එකකුත් තියෙනවා මට නම්. ඒක නිකන් ඒක අනික මේ එකක් හරි ඒ කියන්නේ අනේ මන්ද ඒක නිකන් ඒ කියන්නේ අපේ කතාව මට ඒක මගේ කතාව නෙමෙයි. ඒ කියන්නේ ඒක නිකන් අර මේ සමස්ත සමාජයක කියන්නේ ඇත්තටම ඒක ලොකු ගේම් එකක් නෑ එතන ගහන. ඒ වුණාට ඒගොල්ලෝ ගහන ගේමක් තියෙනවා. ඒ ගේම තමයි කතාව. අන්තිමට ඒ කියන්නේ ඒක වැඩේ කියන්නේ ඒක නිකන් අනිත් දේ තමයි අපි මේකේ මේ ඇඩ් කරන කට්ටිය ඇක්ටිං සුපිරි කියන්නේ මේ මිනිස්සු කියන්නේ I think මේක දෙනවා සුපිරි වෙන්න ඇක්ටිං ගැන කතා කරොත් එහෙම කියන්නේ කාට මට ඇත්තටම කතා කරොත් මේ කියන්නේ මට එකම අවුරුද්දේ දිල්හානිගේ ඇක්ට් එක ගැන මම එච්චර සැටිස් නෑ. අනිත් හැමෝම ගැන මම කියන දිල්හානිගේ ඇක්ට් එක ඔයිට වඩා නිකන් පොඩ්ඩක් නිකන් මොඩර්න් කර මම කියන්නේ ඒ දැන් දිල්හානිය සමහරට මෙහෙමයි. දැන් අර අපි හිතාගෙන දිල් ඒ කියන්නේ උතන ඉන්න කැරක්ටර් එක මේ මට ඒක නිකන් මැච් වෙන්නේ නැහැ වගේ ලයින් මට තේරුණා. ඒ වුණාට අනිත් හැම නළුවගෙම ගත්තාම අර මේන් කැරක්ටර්ස් ටික සුපිරි කියන්නේ. හැමෝම Tamanට දිල් දෙන කැරක්ටර් මේක මේ කිසි අඩුපාඩුවක් කියන්නේ දෙයක් වෙනවා නේ. ඒ කියන්නේ මේක මං අර එකක් කරනවා මර හැමදේම. ඔව් ඕක අර මේන් කැරක්ටර් එක රඟපානවනේ මෙයා මේ කවුද? ප්‍රියන්ත සිරිකුමාර. එයාගේ අයියා මේ තනමන් වල කොල්ලෙක්ව බැලුවාද? ඒක බලලා තියෙනවා. ලොකු අයියා. හරිද? ඒකේ මම ඊයේ චුට්ටක් බැලුවා. ඒ කියන්නේ ඊයේ මම ඒක තාම ෆිල්ම් එක රිවිව් කරනවා. නෑ ෆිල්ම් එක නෙමෙයි. තමන් කියන්නේ තනමන් කොට දැන් මේ පොඩ්ඩක් එන්න කරි. ඒ කියන්නේ ඇත්තට අංජන සිරියන ඕගේ. අංජන කවුද? අංජන ප්‍රේමරත්න අර ඔව් හිටියා දෙන්නම හිටියා. ඒ කියන්නේ දෙන්න මං නම් හිතන්නේ එයාගේ නිකන් මට හැම වෙලේම මේ අංජනක වෙන්නේ මේ එකම තනමල්ල කොල්ලෙලා ඉඳලා එකම මේ අර ගමේ ඒ කියන්නේ පොරව හරියන්නේ ගමේ චරිත වලට තමයි. මම හිතන්නේ කවදාද දවසක නිකන් මේ මොකද මෙගාටෙල් නාට්‍ය වගේ නිකන් පොස්ටර් එකක දැම්මොත් මිනිසුන්ට නිකන් ඒක ඔඩ්ඩෙනවා. ඒ කියන්නේ නිකන් පොරව නිකන් පොඩ්ඩක් අමුතු විදිහකට පොඩ්ඩක් මං හිතන්නේ ඔඩ්ඩෙනවත් නෙමෙයි නිකන් පොඩ්ඩක් වෙනසක් ගත්තොත් හොඳයි කියලා මට නෙවෙයි. කියන්නේ මාව නිකන් එයා එකම ලයින් එක තමයි මට නිකන් පේන්නේ. ඊට පස්සේ දැන් අර මං කියන්න ගියේ ඔය මේ කතාවේ මේ ප්ලොට් එකේ අර බලන්නකෝ මේ තනමල්ලිල කොල්ලෙක් එක මේ අපිට මුල් ටිකේ ලොකු අයියා ඇත්තටම හෙන ලොකු චරිතයක්නේ. ලොකු චරිතයක් ඒ කියන්නේ හෙනම මේ ඕක ඇත්තටම ඒක හෙන ඉමෝෂනල් මේ අර අපි රටේ ඉන්න කොටත් හරිද? ඒ කියන්නේ මේ හෙන ඇත්තටම හෙන ලොකු තනමල්ලිල කොල්ලෙක්ගේ ඒ කියන්නේ මුළු පවුලක් බලා ගන්න පුළුවන් තත්ත්වයක ඉන්නවනේ. අන්තිමට පොර වෙන අර ගෑනු කෙනෙක් එක්ක ඇවිල්ලා ගෙදරට ඇවිල්ලා එන කේස් එකක් වෙලා ඒ කියන්නේ ලොකු කේස් එකක් වෙන්නේ නැහැ. මේ කොහොම හරි එහෙම වෙලා අන්තිම මොහොතේ පෙන්නනවා අර දීප්ත ලංකාවට එනකොට අර මිනිස්සයා කකුල් දෙක නැතුව ඉන්නවා. ඒ කියන්නේ අර නිකන් ඒක නිකන් මම නිකන් දැක්කේ අර මහා රූස්ස ගහක් නිකන් එක පාටම පහත් කරලා පහත හෙලලා වගේ එකක් තමයි මට නම් නිකන් තේරුනේ. ඒ වගේ ඒක තේරුණා කියන්නේ ඒක නිකන් හරිම නිකන් ඒක නිකන් ඉමෝෂනල් එක නිකන් බලනකොට තේරෙනවා. ඔය තනමල්ල කොල්ලෙක් නේ. කට්ටිය වැරදියට තේරුම් ගන්න. නෑ මං කිය ප්‍රියන්ත සිරිකුමාර. නෑ සිරිකුමාරගේ චරිතේ ඒ කියන්නේ මම හිතන්නේ එයා දැන් තමයි යාගේ හොඳම කාලය. ඔව් සිරිකුමාරගේ මේ කියන්නේ මම දන්නේ නැහැ සිරිකුමාර කියන්නේ ගමක හැදිච්ච කෙනෙක්ද සවුන්ඩ් එකකින්ද එහෙම දන්නේ නැහනේ. මම දන්නේ වේශ නිරූපණ ඒකට බලපුවාම සිරිකුමාරගේ මූණ දිහා බලපුවාම පේන නිකන් අර අපේ ගම්වල ඉන්න ටිකක් සාමාන්‍යයෙන් නිකන් ඔය හැම දෙයකටම උදව් කරන ටයිප් එකේ මං කියන්නේ අර පොඩ්ඩක් හැමදේම නිකන් විඳ දරාගෙන ඉන්න පොරවල් කියන්නේ අර ලොකුවට කියන්නේ මං කියන්නේ වලි දාගන්න ඒ ලයින් එකනේ ඔය අලුව පොඩ්ඩක් පැත්තකට පාත් කරගෙන කියන දෙයක් අහගෙන හැබැයි ඒ වුණාට අර මීටරෙන් මිනිස්සු ටික එකට තියාගෙන වැඩ කරන ජාතික පොරවල් ඉන්න ගම් වල වානික ඒක තේරෙන්නේ වාලම්පූරි ෆිල්ම් එකෙන් බැලුවම ඔව් වාලම්පූරි ෆිල්ම් මේක විතරක් නෙමෙයි කියන්නේ සිරිකුමාරගේ ඇක්ටිං ගත්තාම මේ කියන්නේ අර මට පේනවා සමහරවල් අපේ ගම් වල
නික සමහර චරිත කියන්නේ වාලපුරි ගතත් ඒකම තමයි. වාලපුරිලත් ඒ වගේම තමයි මට හිතෙන්නේ නිකන් අර හැම නිකන් අර පොදු යම් වල පොදු වැඩවලදී අර මිනිස්සුන්ගේ කතා අහගෙන කියන්නේ තමන්ට දෙයක් හම්බෙන්නේ නැහැ. හැබැයි වුණාට නිකන් මේ අර වැඩේ ඔය කියන්නේ ඒ මම කියන්නේ මේ චරිත නෙමෙයි. ඒ ඇක්ට් එකකින් එන නිකන් මේ ඇඟෙන් පේන දේ නිකන් ඔළුව පොඩ්ඩක් පැත්තට පාත් කරගෙන අර නිකන් ඒ කියන්නේ බැල්ම නිකන් තේරෙනවා දෙයක් තේරෙනවා ඒ වුණාට ඒනම රියැක්ට් කරන්න කලින් හිතනවා කියලා ඉන්නේ පේනවා ෆිල්ම් එක ඇතුලේ. මට ඒ මං ආසම කෑල්ල තමයි අන්තිම කෑල්ලේ කියන්නේ. අර බම්බරේ වැල්ලේ කරගෙන වගේ අර කරුමේ අර නිකන් ඇත්තටම ආයෙ කරුමේ එනවා වගේ අර කර ඉස්සුවම බෑග් එක. ඒක ස්පොයිල් කිරිල්ලක් ස්පොයිල් කරන්න බෑ. මේ ඉතින් ඇත්තටම සෑහෙන හොඳ කතාවක් ඒක. බලන්න කතාව. ඒ කියන්නේ මම දැක්ක දැන් ආයෙ නෙගටිව් කමෙන්ට්ස් දාන. ඒ අර නෙගටිව් කමෙන්ට්ස් ගොඩක්ම වැටෙන්නේ අර හයිප් එකෙන් ගියොත් කූඹියෝ හයිප් එකෙන් ගියොත් ඕක මම කියන්නේ එහෙම තමයි ඕන දෙයකට පොසිටිව් නෙගටිව් දෙකම තියෙන්න ඕන. නැත්තම් දැන් ලකවුනත් මේ ෆිල්ම් එක හොඳයි කියලා කිව්වොත් එහෙම උගෙන් ආයෙ ඊළඟට හොඳ එකක් හදන්න බෑනේ. ඔව් ඒකයි. ඒ මුද මුට දැම්මා. මුට දැන් කිව්වොත් එහෙම හැබැයි ලක්කා එක තැනක කියලා දෙන එක මරු කතාවක් ඈ. ඒ කියන්නේ කියනවා මේ කූඹියෝ එයා හැදුවට පස්සේ එයා ඒ වාලම්පුරේ එක හදන්න ගන්නේ බින්දුවේ ඉඳන් කියනවා. ආයෙ ඊළඟ එක යනවා කියන්නේ ඌ පොර ඉන්න බින්දුවේ. ඒ කියන්නේ පොසිටිව් නෙගටිව් දෙකම තියෙන්න ඕන. දෙකම තිබුණාම තමයි මේ මට හිතෙන්නේ නිකන් කියන්නේ ඊළඟ වැඩේ හොඳ වෙන්නේ. ඔව් ඒක තමයි. එතකොට අර අපි යුරෝ 25ක් දීලා ගියාට මේ හැටියට අපේ තිබිච්ච අපේ අතන කැපැසිටි එකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. කැපැසිටි එකයි මේ හෝල් එක ගැන පින්න පළාතේ හැටියට හෝල් ගණන්. ඔව් හෝල්. ඒතර හෝල් එකේ ගානත් එක්ක පොදුම පොෂ් පලාග අපි ඉන්නේ. ටිකට් එක ගණන්. යුරෝ කියන්නේ ඒක යවලු ගියාම යන්නේ. යන්නේ ගණන් වෙන්න හේතුව තමයි මේ කියන්නේ ජනගහනය අඩුයි. ඒකේද ෆිල්ම් හෝල් ගාන වැඩි. එහෙම එකක් නෙමෙයිනේ. ඔව් ඒක මොකද ඒ හෝල් එක ෆැමිලි බිස්නස් එකක්. ෆැමිලි බිස්නස්. එතකොට ඒගොල්ලෝ ඒ හෝල් එක අපි රෙන්ට් කරනවා කරන්නේ. එතකොට ඒකත් එක්ක ඒ යුරෝ 25ට පාඩු නැහැ. මට පාඩු නැහැ මං කියන්නේ ඕවර්. අනිත් එක ඒක අලුත් වැඩක් වෙන හින්දා මේ මොකද ඇත්තටම ලංකාවේ ෆිල්ම් එකක් අපි ඔව් හිතුවට ගොඩක් බලන්න ආවා. ගොඩක් ආවා බලන්න. ඉතින් ඒක ගොඩක් හැම බලන්න ආවයට හැමෝටම බොහොම ස්තුතියි. තව මොනවද කියන්න තියෙන ෆිල්ම් එක ගැන? ෆිල්ම් එක ගැන නම් ඉතින් කියන්න දේවල් ගොඩක් තියෙනවා. වැඩේ කියන්නේ එහෙම කරොත් එහෙම YouTube live එකක් යන්න වෙනවා අපිට. හරිද? එතකොට මේ කියන්නේ ඔව් කියන්නේ මම කියන්නේ මේ මට ඒක රිවිව් කරනවට වඩා හොඳයි. ඒ කියන්නේ බලන කෙනෙක්ට බලලා ඔව් මම ෆිල්ම් එකට අමතරව මම මේ දෙයක් කියන්නේ දැන් ඇත්තට මට නිකන් හිතෙනවා දැන් ලංකාවේ නිකන් ආර්ට් කියන පැත්ත ටිකක් හොඳ පැත්තකට එනවා වගේ. ඒ කියන්නේ අපි දැක්කා දැන් ලකාගේ ඇත්තටම කූඹියෝගෙන් පස්සේ සෑහෙන හොඳ ඩ්‍රාමාස් ආවා. මොකද ඇත්තටම කියනවා කූඹියෝ කියන්නේ ලොකු ටර්නින් පොයින්ට් එකක්. මම හිතන්නේ ITN එකෙන් ඒ කරපු දේ ලොකු දෙයක්. මොකද ඊට පස්සේ ආව තනමල්ලිල කොල්ලෙක් අපි කලින් කතා කරා. ඊට පස්සේ සහෝදරයා මේ අපි කතා කරා. ඔහොමම මම කියු නැති තව ඒ කියන්නේ මට හිතෙනවා ලංකාවේ TV channel digital පැත්තට යන්නත් එක හේතුවක් ඔක මම හිතන්නේ. කියන්නේ ඔය වගේ අර YouTube ඇත්තටම YouTube එකෙන් ගොඩක් මේ ඔව් හැබැයි ඒක චුට්ටක් නියාමනය කරන්න නෑ. ඒක වෙනම අපි කතා කරන්න ඕන දෙයක් නේද? ඒ කියන්නේ මෙහෙම දෙයක් තියෙනවා. ඒ කියන්නේ YouTube එකේ ඕක ප්‍රශ්නයක් තියෙනවා නේද? මං හිතන්නේ YouTube rights වල මං හිතන්නේ තියෙනවා නේද? ඕක මං හිතන්නේ. එහෙමද? ඔව් ඒ කියන්නේ මේ මොකක්ද ඒකට කියන්නේ? අපි කියන්නේ අර කතෘබාගේ නෙමෙයි. ඒ කියන්නේ මෙහෙමනේ අපි ඔය මං හිතන්නේ ඔය ඒක වෙනම දෙයක්. මං හිතන්නේ TV channel දැන් අපි ඕක ඉස්සෙල්ල වුණේ හරිද? ඇත්තටම කියනවා අපි TV channel අපි දුම් පබා වගේ කතාවක්. එතකොට YouTube කියන දේක් තිබ්බට එහෙම ලොකුවට ජනප්‍රිය නෑනේ. ඕක කරන්නේ ඇත්තටම TV commercials වලින් තමයි ඒගොල්ලෝ ගන්න. ඉස්සර පබා බලලා එකපාරක් මේවා වෙනකොට මට මතකයි අපේ අම්මලා බයිනවා මේකේ ඇඩ් එකක් හොයන්නේ මේ කතාවට කියලා. කියන්නේ commercial වලින් තමයි ඇත්තටම ගන්නෙ. දැන් ඇත්තට මේගොල්ලෝ කරන්නේ YouTube එකේ ටුංගාලා ගහනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ YouTube එක ගහනවා. ඔව් ඒ කියන්නේ මම හිතන්නේ දැන් නිෂ්පාදකලා කොට ඇඩැප්ට් වෙයි. YouTube දානවා නම් මේකට කොටසක් දෙන්න කියලා. මොකද YouTube එකේ දානවා නම් ඇත්තටම ඒකේ මේ දාන එකේ ගැටලුවක් නෙමෙයි මං කියන්නේ. ඒක අනිවාර්යයෙන්ම යන්න ඕනේ මං හිතන්නේ ඒ ඩිරෙක්ටර්ට සහ ඒකේ ප්‍රොඩියුසර්ට ඒ අයටත් ඒ විදිහටම යන්න ඕනේ. ඒක මං හිතන්නේ නාලිකාවට විතරයි ඔක යන්නේ. මං හිතන්නේ හැබැයි කූඹියෝගේ මං හිතන්නේ කූඹියෝකට පේජ් එකක් තියෙනවා. මං හිතන්නේ
දැන් හැදිලා ඇති. දැන් තාම මං හිතන්නේ මොකද මං හිතන්නේ ගිය අවුරුද්ද මං දැක්ක ඔය මේ උපුල් සන්නස්ගලසගේ වීඩියෝ එක හර්ෂ බුලත් සිංහලයි ඔය සම්බන්ධව කතා කරනවා. කියන්නේ මං හිතන්නේ තාම ඕක හැදිලා නැහැ තාම හරියටම. ඒ වුණාට ඕක නියාමනයක් මොකද ඕක හැදෙන්න දෙන්නේ නැති ප්‍රශ්නකුත් තියෙනවා. නියාමනය කියන්නේ ඉතින් මේ ඒවා ඕවා නිත්දාල කරන්න ඕන දේවල් නෙමෙයි. ඔව් ඒක තමම නිෂ්පාදකයා දැනගන්න ඕන තමන්ගේ වැඩ ඩිමාන්ඩ් කරලා. ඒක හරි. දැන් ඒක කියනවා දැන් සමහර මම දැකලා තියෙනවා මේ ඔය කවුද උපුල් සන්නස්ගල මේ සර්ගේ මේ එයා අපි හිතමුකෝ YouTube මේ මොකෝ sorry අපි හිතමු උදාහරණයක් විදිහට රූපවාහිනියේ එනවා කියන්නකෝ එයා මේ ඉන්ටර්විව් එකට එයා ඒක ඉල්ලනවා එයා මේ එයාගේ YouTube channel එක ගහන්න. එතකොට ඒක ඒගොල්ලෝ කැමති නැහැ. එතකොට එතන අර ප්‍රශ්නයක් තියෙනවනේ ඔය වගේ දේවල් තියෙනවා ඇත්තටම කියනවා. මම හිතන්නේ කූඹියෝ එකේ ඒගොල්ලන්ට page එකක් තියෙනවා. කූඹියෝ මං හිතන්නේ එක්ක කලින්ම YouTube ගහලා කූඹියෝ වුණාට ITN තමයි දැම්මේ නේ ITN තමයි දැම්මේ. ITN එකෙත් මං හිතන්නේ තියෙනවා ඇති. දැන් මම කියන්නේ ඒ කියන්නේ කූඹියෝ හින්දා නිකන් මම හිතන්නේ තනමල්ලිල කොල්ලෙකුත් ටෙල් නාට්‍ය බලන්න නැති මිනිස්සු ටෙල් නාට්‍ය බලන්න ගත්තා. ඔව් අනිවාර්යෙන් මම හිතන්නේ මේ වාලම්පුරි වගේ ඒවත් ඒ කියන්නේ මේ ෆිල්ම් බලන්න කාලෙකින් හෝල් එකට ගිරති කට්ටිය මේ හෝල් එකට යන්න පටන් ගත්තා. ඒ කියන්නේ ඒක හොඳයි නේද? අනිවාර්යෙන්. මොකද ඒ වගේ එකක් ඒ කියන්නේ මේ අපි හිතමුකෝ මේ ආනේ තනමල්ලිල කොල්ලෙක් එක නෑ. දැන් අපි උදාහරණයක් ගත්තාම මේ ඔය ඉන්දියාවේ ෆිල්ම් ගත්තාම Netflix එකේ ඔව් තැහෙන්ට අප්ඩේට් වෙනවා. කියන්නේ සාමාන්‍යයෙන් මාසෙකට ෆිල්ම් හින්දි විතර නෙමෙයි. ඒ කියන්නේ හින්දි, මලයාලම්, තෙලුගු මොනවාද අර කන්නඩ ඔය හැම ජාතියෙම ෆිල්ම් මේ තමිල් ඒවා. කියන්නේ මාසෙකට මම හිතන්නේ 15ක් 20ක් 30ක් වගේ එනවා. ඒ කියන්නේ Netflix එකට. එතකොට ඒ ඉතර හැදෙනවා කියන්නේ ඩිමාන්ඩ් එකක් තියෙනවා කියන එකනේ. අනිවාර්යෙන්. මොකද කවදාකවත් ඔය ආර්ට් කියන මේක නැති වෙන්නේ නැහැ. ඒ කියන්නේ හැබැයි ලංකාවේ ඉතින් මොකද්ද මම ලංකාවේ මේ කාලයක් තිබුණා. කියන්නේ අර මං කිව්වා අපේ පොඩි කාලේ බලන්න යනකොට සමහරලාට පෝලින් තිබුණා. හරි. ඔව්. දැන් ඔය අපි ඉන්න يعني කොස්වාඩිය දැන් අපි ගත්තාම කොස්වාඩියද මේ අපි මහා බූඩි ගිරිසෙන ඉඳම මම අහලා තියෙනවා. අපි මහාව ඉඳලා කිලෝමීටර් 5ක් විතර හැයින් තමයි කොස්වාඩිය තියෙන්නේ. ඒතකොට මහාවත් හෝල් එකක් තිබුණා. ඊට කිලෝමීටර් 7ක් විතර හැයින් මාදම්පෙත් හෝල් එකක් තියෙනවා. ඊට පස්සේ මාරවිලත් මාරවිල කොස්වාඩි හෝල් එකක් තියෙනවා. ඊට නාත්තණ්ඩිය තියෙනවා. කී කියන්නේ කිලෝමීටර් 7ක් යන්නේ. මං කිය එච්චර හෝල් තිබුණා. කියන්නේ ඒ අර අවට ඒ කියන්නේ මං කියන්නේ සාමාන්‍යයෙන් කිලෝමීටර් 15 20න් ඇතුළත මං හිතා හෝ හලාවත ඒ කියන්නේ ඒ අවට ප්‍රදේශයේ හෝල් මට මතක හැටියට නිකන් හැම ප්‍රධාන නගරකම තිබුණා. කිරිවත් ගොඩක් හෝල් තිබ්බේ නෑ. එහෙම තිබුණා. ඒ කියන්නේ එතකොට ඒ කියන්නේ ඔයාලා වගේ නෙමෙයි. ඒක සෑහෙන්න මිනිස්සු බලනවා කියන එකට කියන්නේ. ඒකයි. ඒ මට ඒ කියන්නේ එහෙම ෆිල්ම් බලපු කාලයක් තිබුණා. මොකද ඔක වැටලා තිබුණේ. දැන් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි වැටලා තිබ්බේ. ඊට පස්සේ මං හිතන්නේ ෆිල්ම් විතර නෙමෙයි මේ නාට්‍ය අපි දන්නවා ලංකාවේ ආටිස්ට්ලාට එහෙම මං හිතන්නේ ඔය මේ ඉන්දියාවේ මේ ඉන්දියාවේ නාට්‍ය ටික ගෙනල්ලා මෙහෙ ගහන්න ගත්තනේ කාලයක්. හරිද? මං හිතන්නේ අවුරුදු 10ක් විතර අවුරුදු 10ක් 15ක් එක දිගට ගහන්න ගත්තා ඕකම. ඊට පස්සේ තමයි මං හිතන්නේ කූඹියෝ තනමල්ලිල කොල්ලෙක් වගේ හොඳ කතා ඇත්තටම එන්න ගත්තා. අමුතු දොස්තර වීරයා ගෙදර ඇවිත් වගේ කතා ගොඩක් ගැහුවා. මේ විදිහටම දිගටම කරන්න. මොකද මං කියන්නේ මේ මිනිස්සු බලන්නේ හොඳයි නම් බලයි. අනිවාර්යයෙන් අනික මං හිතන්නේ මේ ලකාලගේ හොඳ වැඩක් තියෙන ලකාලම මාකටිං කරනවානේ. ඔව් ඒක හරි. ඒ මාකටිං එක නෙක්ස්ට් ලෙවල් මාකටිං එක අර බලන්න තුන්ට බලන්න යන වැඩේ කරනවා. ඒ අනික ෆිල්ම් එක දාලානේ මෙන්න මාකටිං කරන්නේ. එන්න කලින් හයිප් එකක් හදලා ඊට පස්සේ ඔව් يعني ෆිල්ම් එක එන්න කලින් ෆිල්ම් එක එක තැනක පොසිෂන් කරනවා. ඊට පස්සේ ඉතින් වැටෙන්න දෙ නැතුව ඇදගෙනත් යනවා. දැන් මිනිස්සු يعني ඔයා කිව්වා වගේ අර يعني නෙගටිව් කමෙන්ට්ස් අර මේ මොනවද තිබුණත් මිනිස්සුම මේ මොකද නෙගටිව් කමෙන්ට්ස් දාන එකටත් මිනිස්සු බලනවා මොකද්ද මේකේ අවුල තියෙන්නේ කියන එකත් බලන වෙලාව. හැබැයි මෙහෙනම් එහෙම එකක් නැහැ. ෆිල්ම් එක බලන්න යන තැනට පත් කරලා තියෙනවානේ. ඒක ලොකු දෙයක් ඉතින් يعني ඕවරල් සෑහෙන ඕවරෝල් ගත්තොත් සෑහෙන හොඳ දෙයක්. ඇත්තටම මං කියන්නේ ඒකම දේ තමයි කියවෙන්නේ. හොඳයි ඉන්ඩස්ට්‍රි එකේට සෑහෙන නරක කැලලක් හරි කියනවා මම නරක පොඩ්ඩක් හරි නරක ඉතින් එහෙම නෑ නේද නරක එකක් නෑ නරක එකක් නෙවෙයි අර දර්ශන්ගේ මේ කටහඬ කෑවනේ ඉතින් කෑවනේ
නෑ ඒක වාස්තු කිව්. අපි අපි ඒක කියන මාස 3කින් පස්සේ. මාස 3කින් අතරින් පස්සේ. එහෙනම් අපි අදට යනවා. ඉක්මනට හමු වෙන්න බලාපොරොත්තුෙන් අපි සමු ගන්නවාද? අපිට ටීවී ප්‍රෝග්‍රෑම් එකක් වගේ. වාලම්පුරි බලලා වාලම්පුරි මම බලන්න කියලා හිටියේ හරි කියන්නේ නැහැ මේ කලා මැච් එක. නෑ මගේ ආයේ මේ සෙට් එකක් ගෙනලා ඕලෝල් බලමු. නෙළුම් කුල්ලක් තියෙනවා. ඔව් නෙළුම් කුල්ලක් තියෙනවා. ඔව් මේ දැන් කෙලින්ම පිල්ලන්තයට ෆිල්ම් ගෙන්නන්න ඕන තා බෙදා හරින්න ඕන. එහෙම කියන්නේ මට බලන්න ඕන නම් ෆිල්ම් එක පිල්ලන්න ඕන නම් පෙන්නන්න. ඒ වගේ එහෙනම් මේ ජය වේවා අපි හම්බෙමු. thank you අපි subscribe කරන්න, share කරන්න. ජය වේවා.